යාළුවනේ අද මම අරගෙන ආවේ ඔයාලට කොස් වලින් හදාගන්න පුළුවන් හරිම රසවත් කෑමක්. එහෙනම් බලමු අපි හදාගන්න විදිහ. මුලින්ම කොස් පොඩි කෑලි වලට කපා ගන්න ඕන. සාමාන්‍ය හීනි කෑලි වලට කපා ගන්න තරමේ මේක තම්බ ගන්න ලේසි. මේ විදිහට කපලා සෝදලා අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ ටික අපි තම්බ ගන්න ඕන. වතුරට දාලා නෙමෙයි තම්බන්නේ හුමාලේ. මේ විදිහට ස්ටීම් කරන එකට අරගෙන කොස් කෑලි ටික දාලා ඉවර වෙලා මේක තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මේකට කොස් ඇටයක් එකතු කර ගන්න ඕනේ. කොස් ඇට හීනියට තලා ගන්න ඕන. නැත්තම් ලොකු කෑලි තැම්බෙන්න ගොඩක් වෙලා යනවා. ඒ හින්දා කොස් කෑලි වලට යට කරලා ඇට ටික මේ විදිහට දාලා ඉවරලා මේ ටික තම්බ ගන්න ඕන. සාමාන්‍යයෙන් විනාඩි 7-8ක් වගේ යනකොට සාමාන්‍යයෙන් තැම්බෙනවා. මේ තමයි මම තම්බගත්ත කොස් ටික. ඊට පස්සේ මේකට තව ඕන කරනවා බීලුණු කරපිංචා, අමු මිරිස්, ඊට පස්සේ කතර මුරුංග කොළ, ඊට පස්සේ බිත්තරයක්. මුලින්ම අපි බීලුණු ටිකයි අමු මිරිස් ටිකයි තෙලේ බෙදෙන්න දීලා ඉවර වෙලා ඒකට කරපිංචා ටිකක් දාලා ඉවර වෙලා බිත්තරෙත් එකතු කර ගන්න ඕන. ඊට පස්සේ බිත්තර එකතු කරලා ඒ ටිකට කතර මුරුංග කොළ ටිකක් දාලා මේ විදිහට හොඳට තෙම්පරාදු කර ගන්න ඕන. මේ ටික හොඳට තෙම්පරාදු කර ගන්නකොට අපි තම්බගත්ත කොස් ටිකත් මේකට දාලා ඉවර වෙලා මේ ටිකත් හොඳට කවලම් කර ගන්න ඕන. කතර මුරුංග කොළ වල බිත්තර ඊට පස්සේ බීලුණු මේ ඔක්කොම කොස් එක හොඳට කවලම් වෙනකම් මේ ටික හොඳට කවලම් කර ගන්න ඕන. ලිපේම තියාගෙන විනාඩි 2-3ක් මේ විදිහට කවලම් කර ගන්න ඕන. කොස් කියන්නේ තිඟුණ කෑමක්. කතර මුරුංග කොළක් දාවම මේක තවත් රසයි. ඒ වගේම ගුණයි. මේකට කියන්නේ කොස් කොත්තුව කියලා. සාමාන්‍යයෙන් සරල විදිහට හදාගත්ත කොස් කොත්තුව. මේකට තව කැරට් පීස් එකතු කරන්න පුළුවන් ඉලවලු. ගෙදර තියෙන දේවල් වලින් තමයි මම නම් මේ හැදුවේ. ඊට පස්සේ මේකට මම මාළු හොදි ටිකක් එකතු කරනවා. මාළු හොදි, සැමන් හොදි මේ ඕන එකක් මේකට දාගන්නත් පුළුවන්. ඒ නැතත් මේක බත් එක්කත් කන්න පුළුවන්. මේ විදිහට දාගත්තම සාමාන්‍ය අර කොත්තුවේ රසය එනවා. මේ විදිහට මාළු හොදි ටිකක් දාලා ඉවරලා මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. මේ තමයි මම හදාගත්ත කොස් කොත්තු එක. ඔයාලත් හදලා බලන්න. හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.